අපට නොවේ බඹුටත් මරු ළඟා වෙතේ පිනට දෙන්නු දෙය පමණක් ඉතිරි වෙතේ. ලොවුතුරු දහම්සවන පුංචි පන්සලේ 24 වන සමාජ සත්කාරය පුණ්‍ය කටයුත්ත සාර්ථක ලෙස නිම කරමින් ඒ සියලු කටයුතු ඔබට දැක බලාගෙන සතුට සිතින් ඒ පින් අනුමෝදන් වෙන්නට අප ආරාධනා කරනවා. මේ උතුම් පුණ්‍ය කටයුත්ත වෙනුවෙන් මූල්‍යමය දායකත්වයේ සැපයූ මහත්මයා මහත්මීන් ඔබ සියලු දෙනාටමත් ශ්‍රම දායකත්වය සැපයූ අපගේ සංවිධායකතුමන් ප්‍රධාන සියලු මහත්මයා මහත්මීන්ටත් ඔබ හැමදෙනාගේම පවුල්වල සියලු දෙනාටමත් නැසීමේ පරිලෝකීය වූ සියලු දෙනාටමත් මේ පින් අනුමෝදන් වෙත්වා. සජීවත්ව වාසය කරන්නා වූ සියලු දෙනාටම මේ ගුණ බල මහිමයෙන් නිවන් මඟ පාදා ගන්නට මේ ශක්තියක් වේවායි ප්‍රාර්ථනා කරමින් මෙම පුණ්‍ය කටයුත්ත දැක බලාගෙන සතුටු සිතින් ඒ පින් අනුමෝදන් වෙන්න ඔබ සැමට තිසරණ සරණයි. හොඳයි, තෙරුවන් සරණයි. ලෝතුරු දහම් සෙවන පුංචි පන්සලේ අපේ ජීවානන්ද මහත්මයා සභාපතිතුමා, ඒ වගේම මේ ඉදිරියේ ඉන්න අපේ අනිත් මහත්මයා. ඉතින් ඔබ සහ ඔබතුමාලා සහ එම සමූහයේ සියලුම සමාජිකාවන්ට මම මීට මාස ගණනාවකට කලින් යෝජනාවක් කරා. මගේ අර ඉනිහල්ගේ කුස්සිය, ඒ වගේම නිදන කාමරයකේම සකසා ගන්න වැඩපිළිවෙලක් මගේ හිතේ තිබුණා. ඉතින් ඒ වෙනුවෙන් සහයෝගයක් දෙන්න කියන ඒ ඉල්ලීම ඔබේ සමූහයට ඉදිරිපත් කළා. ඉතින් අද දවස මම හිතන්නේ උදා වුණා අපේ අමිත් මහත්මයා මේගමුවේ සිට අද නුවර, ගම්පොළ, දොළුව, උඩින්ගලුවත්ත පිරිවනට මේ දැන් පැය විතර කලින් පැමිණුණා. ඉතින් මේ මුදල් පරිත්‍යාගය සිද්ධ කළා. ඉතින් වැඩි විස්තරයක් කියන්නට නැහැ. පුණ්‍යානුමෝදනා කරන්න තමයි තියෙන්නේ. අපේ ලෝතුරු දහම් සෙවන පුංචි පන්සලේ සභාපතිතුමා ජීවානන්ද මැතිතුමා, ඒ වගේම අපේ ලේකම් මහත්මයා අමිත් මහත්මයා ඇතුළු මේ සත්කාරයට එකතු වුණු අපේ සියලුම පින්වතුන්ට ආශිර්වාද කරනවා. නිදුක් නිරෝගී චිරජීවනයේ උදා වෙන්නට කියලා. ඒ වගේම මෙවැනි ශාසනික සමාජික කාර්යය ඉදිරියට ශක්තිමත්ව කරගෙන යන්නට ඔබ සියලුම දෙනාට ජීවානන්ද මැතිතුමා, අමිත් මහත්මයා ඇතුළු ඔබ සියලුම දෙනාට නිදුක් නිරෝගී චිරජීවනයේ යෝධ බල යෝධ ශක්තිය ලැබේවා. තුරුණාගේ ආශිර්වාදේ දෙවියන්ගේ පිහිට රැකවරණය නිරතුරුවම ලැබේවා කියලා සාදු කියලා මම ප්‍රාර්ථනා කරනවා, ආශිර්වාද කරනවා. මගේ නම දීප්තිජි මදුමාලි. ලෝතුරු දහම් සෙවන නැන්ද මාමලට ගොඩක් ස්තුතියි අපේ ගමේ අයට පොත් දුන්නා. ගඟට කපන ඉනි ගඟ දිය රැගෙන යතේ සැපට වැඩුණු කය පොළොවට දිරා යතේ අපට නොවේ බඹුටත් මරු ළඟා වෙතේ පිනට දුන්නු දේ පමණක් ඉතුරු වෙතේ
සිති හැනුනාම ගතේ රුසිරු නැති වෙයි රැලි වැටුනාම ගඟේ මහිම නැති වෙයි දිය සිඳුනාම දුන්දේ සුවඳ පවතී ලොව හැමදාම සපයාගෙන කෑම බීමෙන් හොඳ බීම මවගේ කිරිබීම බීමෙන් හොඳ දීම දුගියට දන් දීම යෑමෙන් හොඳ යෑම නිර්වාණයට යෑම තනියම වළඳන්න එපා අසරණ කෙනෙකු ආවිත එළවන්න එපා අනුවන කමෙන් පව් සිදු කරගන්න එපා නොමැරෙන කෙනෙකු ලෙස ජීවත් වෙන්න එපා